අයිබෝවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්න තිරිමාන්න. මම තිරින් අදිශා රණසිංහ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. වෘත්තීය සමිති ඉල්ලීම් ගැන හෙට අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්. අඟහරුවාදා මොකද වෙන්නේ? මේ වැඩ වර්ධනය අනිවාර්යයෙන්ම කෙරෙනවාමයි. විසඳුමක් දුන්නොත් නතර කළ හැකියි. අපි යාට කියන්නේ කරුණා කළා. තමල රට වෙනුවෙන් කටයුතු කරන්න මිසක් දේශපාලනය කරන්න හදන්න එපා. ජවිපේ ආණ්ඩුවත් සමග සැඟවුණු වැඩපිළිවෙලක සිටිනවා. හිටපු නායක සෝමවංශගෙන් චෝදනා. තුර්කි යාත්‍රාවකට රුසියාවෙන් ප්‍රහාරයක්. දෙසැම්බර් 31 වෙනිදා දක්වා පමණයි. WP රූපසිංහ සහ සමාගම බණ්ඩාරවත්ත ගම්පහ. වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් වූ එල්ලීම් පිළිබඳ රජයේ ස්ථාවරයේ පැහැදිලි කරන විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට පාර්ලිමේන්තුවේදී සිදු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. එම නිවේදනය දැක්වෙන්නේ ඊයේ සහ අද අග්‍රාමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයින් හමු වී සාකච්ඡා පැවැත් වූ බවයි. දවසේ පුවත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඒ පසුවරුවේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. කෙසේ වෙතත් තම ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොලැබුණු බව වෘත්තීය සමිති නියෝජිතයින් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ කළා. ඒ අනුව ඊයේ රාත්‍රියේ ලංකා බැංකු සේවක සංගම් කාර්යාලයේදී එළි රැසූ රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව එළඹෙන අඟහරුවාදා වැඩ වර්ජනයේ සැලසුම් කළ පරිදි පවත්වන බව මාධ්‍යයට දැනුම් දුන්නා. මේ අතර රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව අද ගාල්ල බලපිටියේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අපි හිතුවා සාකච්ඡාවේදී මූලික ප්‍රශ්න වලට විසඳුමක් දෙයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. අගමැතිවරයා යම් යම් ධනාත්මක ධාරණේ හිටියා. නමුත් මුදල් ඇමතිවරයාගේ පැත්තෙන් නිෂේධාත්මක අදහස් තමයි ප්‍රකාශ වුණේ. මුදල් අමාත්‍යාංශයෙන් එක්කගෙන ආපු නියෝජිතයෝ මේක දෙන්න බෑ කියන මේවා කරන්න බෑ කියන ස්ථාවර තමයි ප්‍රකාශ කරේ. ඒක නිසා අපිට සිද්ධ වුණා නැවත වැඩ වර්ධන තීන්දුව ස්ථාවර කරන්න. මේ වර්ධනය ආණ්ඩු විරෝධී එකක් නෙමෙයි. මේ අරගලය ඇතුලේ කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ආණ්ඩු වෙනස් කරන්න ආණ්ඩු පෙරලන්න එහෙම එකක් මේකේ නෑ. එහෙම ඉඩ දෙන්නෙත් නෑ අපි. අපිට ආරංචි වෙනවා සමහර අය අධිකරණයට යන්න ලෑස්ති වෙනවා. අතහන නියෝග ගන්න නොඑක් ඒවා ගන්න. ඒවත් දවල් හීන විතරයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ වැඩ වර්ධනය අනිවාර්යයෙන්ම කෙරෙනවාමයි. විසඳුමක් දුන්නොත් නතර කළ හැකියි. අන්තර්පළාත් පෞද්ගලික බස් සංගමයේද දීපව්‍යාප්ත වැඩ වර්ජනයට සහාය ලබා දීමට තීරණය කර තිබෙනවා. රජය අපිට කිව්වේ ඔයගොල්ලෝ ස්ට්‍රයික් කරන්න අපේ කකුල අපි පස්සට ගන්නේ නැහැ කියන එක තමයි කිව්වේ. ඉතින් දැන් අපි මොකද කරන්නේ? හෙට මධ්‍යම රාත්‍රියේ සිට අකණ්ඩ බස් රථ වර්ජනයකට යන්න අපි තීන්දුව කළා. මේ අතර පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු එල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ එළඹෙන සෙනසුරාදා සංකේත වැඩ වර්ජනයක් ඇඳවා තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පත්කරන ඡන්දය දුන්නු ජනතාවගේ අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම බිඳ දමලා පැහැදිලිවම වත්මන් ආණ්ඩුව හාම්පුතුන්ගේ ප්‍රාණාපකරුවෙක් බවට පත් වෙලා තියෙනවා. කොයි ආණ්ඩුව ආවත් කම්කරු පන්ති විරෝධී යෝජනාවලට අපි විරුද්ධව පෙනී හිටිනවා. ඉස්සෙල්ලා මේ යෝජනා ජාතික කම්කරු උපදේශක සභාවට ගේන්න. ඊට පස්සේ මේක පාර්ලිමේන්තුවට ගේන්න. එහෙම ගේන්න ලෑස්ති නැත්නම් වෙන විකල්පයක් නැහැ අරගල කරනවා ඇර. කෙසේ වෙතත් අද දහවල් කොළොන්නාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට අවසුයි අතලොස්සකගේ ඌමනාව මත වැඩ වර්ජනය සිදු කෙරෙන බවයි. අවුරුද්දක් දෙකක් චුට්ටක් කැප වෙලා රටක් හදන්න අපිට ඉඩ දෙන්න කියන එක මං කාරණේක ඉල්ලනවා. දොස්තරු අහනවා ඇයි අපේ මේ තියෙන කාර් පර්මිට් එක නවත්තලා තියෙන්නේ කියලා. ඒ දෙන්න තියෙන කාර් පර්මිට් එක වෙනුවට සල්ලි දුන්නාම ඊට වැඩිය මොකක්ද ඒකේ තියෙන ප්‍රශ්නේ? හුඟ දොස්තරු නම්‍යශීලීව කටයුතු කරන්න හදනවා. නමුත් දෙන්නේ තුන් දෙනෙක් එදා රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගිය අය ඒ ආකාරයෙන්ම යන්න හදනවා. අපි යාට කියන්නේ කරුණා කළා. තමල රට වෙනුවෙන් කටයුතු කරන්න මිසක් දේශපාලනය කරන්න හදන්න එපා. අද මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාධිපති ශ්‍රී ලංකා නිදහස්මේ නායකත්වය අරන් අපිත් එක්ක එකතු වෙලා වෙනකොට රනිල් වික්‍රමසිංහ රටේ එක්සත් ජාතිපක්ෂ නායක වශයෙන් මේ පක්ෂ දෙක එකතු වෙනකොට කාටද මේ වැඩ වර්ජනය කරන්න හදන්නේ? එදා රටේ ආර්ථික නැති කරපු මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් අපි සියලු දෙනා දේශපාලන පැත්තකට දාමු. අපිත් එක්ක එකතු වෙලා අලුත් ශ්‍රී ලංකාවක් අපි හදමු. දවසේ පුවත නව Infogro A+ ඉගෙනීමෙන් ඉදිරියට යන්න ආරම්භයක්.
අයවැය යෝජනාවලට සංශෝධන ගෙනීමෙන් ඉල්ලීම් ලබා දීමට කටයුතු කර තිබෙන නිසා වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීම අසාධාරණ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඊයේ සාකච්ඡා මම හිතන්නේ සාර්ථක වුණා කියලා. රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් මම හිතන්නේ මේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කරේ ජනවාරි 8 වෙනිදා පවත්වන ආණ්ඩුව. විශ්‍රාම වැටුපට ඒක ලැබෙනවා. තමන් මිය යනතුරු මේ රුපියල් 10000 රජයේ සේවකයට හම්බ වෙනවා. ඒ වගේම ඒ අය ඉල්ලුවා වාහන පර්මිට් එක. අවුරුදු 10කට වරක් ඒකත් ලබා දීලා තියෙනවා. EPF ETF දෙක එකට එකතු කිරීම පිළිබඳව සාකච්ඡා කරලා ඔවුන්ගේ ඉල්ලීම තිබුණේ ඒකාබද්ධ කිරීමට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක මහ බැංකුවේම තිබන්නේ කියලා. ඒක එකඟ වෙලා ඒකට වැඩසටහනක් ලෑස්ති කරලා දෙන්න කියලා අගමැතිතුමා කිව්වා. ඒ නිසා සියලුම රුචි සමිති බොහොම සතුටු වුණා. අගමැතිතුමා මේවා පිළිබඳව රුචි සමිතිත් එක්ක සාකච්ඡා කිරීම ගැන. දුම් පරීක්ෂණ දීමනාව ඇරෙන්නට අනිත් හැම එකක් පිළිබඳව ඉල්ලීම් මේ වෙනකොට අයවැය යෝජනා වෙනස් කරලා ලබා දීලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ එහෙම සාධාරණත්වයක් තිබෙනවා කියලා මේ ඉල්ලීම් සඳහා එළියට බහිනට නෑ එහෙම වැඩ වර්ජනයක් මට නම් පේන්නේ නෑ ඉතින්. වෛද්‍යවරු එක දවසක් හිටියා. ඒගොල්ලෝ ඉල්ලන්නේ පර්මිට් එක. ඒගොල්ලෝ එක එක වෙලාවට එක එක ඉල්ලීම් ඉදිරිපත් කළා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ නම් බොහොම වෘත්ති සමිතියේ ඒ වැඩ වර්ජන සහභාගී නොවෙන්නට තමයි මාත් එක්ක ඇවිල්ලා කතා කරේ. පොදු විපක්ෂය තුළින් ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හොරණ මිල්ලනීය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්. පාසල් යන දරුවා බනිනවා මේ තියෙන මුදලට මේ රෙදි ගන්න බෑ කියලා. රෙදි දීම හා සම්බන්ධ අයගේ මෑණියන්ව මතක් කරමින් අම්මලා බනිනවා. වීතික විකුණ ගන්න බැරි වෙච්චාම ගොවියොත් බනිනවා. තේ කර්මාන්ත ශාලා හිමියොත් කුඩා තේවතු හිමියොත් තේ කර්මාන්තයේ සියලු දෙනා බනිනවා. රබර් කිරි කපන කෙනත් බනිනවා. රබර් වලින් ජීවනෝපාය සලසගත්ත සියලු දෙනා බනිනවා. වාහන බලපත්‍රය රජයේ සේවකයන්ට නැති කළා. එතකොට රජයේ සේවකයොත් බනිනවා. ඊළඟට ධර්ම ගණයේ අපරාධ කරපු අය එළියට දාලා යුද්ධ කරපු රණවිරුව අත්අඩංගුවට ගන්නවා. එතකොට හමුදාවත් බනිනවා. රටක ලොකු කුඩා සියලු දෙනා බනින ආකාරයට අයවැයක් ඉදිරිපත් කිරීමේ ඓතිහාසික ගෞරවය හිමි වෙන්නේ රවි කරුණානායක මහත්තයාට කියන එක අපි මේ වෙලාවේදී මතක් කරගන්න ඕනේ. අද මිනිස්සු බලාගෙන ඉන්නේ ඡන්දයක් එන්නේ කොයි වෙලාවද? හදිස්සියවට මේ ප්‍රාදේශීය සභා මැතිවරණේ දීලා බලන්න කියන්නේ. මොකද්ද දෙන උත්තරේ කියලා. මම රමුණාන්සර කියනවා එක්සත් ජාතික පක්ෂයට දෙන්නෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන්නෙත් නැහැ. අපේ විකල්ප කණ්ඩායමක් ආවොත් මේක තමයි උස්සල ජයග්‍රහණය කරන්නේ. අපි දැක්ක ගමන් අහන්නේ කවදාද දැන් මේ ආණ්ඩුව වෙලා. ඉතින් ඒක එහෙම කියන්න බෑ. දැන් සිරිසේන මහත්තයා කිව්වද අපේ කාලේ යනකම්ම මම එහා පැත්තට යනවා කියලා. නෑනේ. අපි දන්නෙත් නෑ. ඒ වගේ අහන්න එපා. ක්‍රමානුකූලව වෙනවා. කොට ඉවසගෙන ඉන්න. අපි ප්‍රාර්ථනා කරන්නේ මේ පොදු විපක්ෂය තුලින් අපේ ඉදිරි ගමන සාර්ථක කරගන්න. ජනතා විමුක්ති පෙරමුණ වර්තමාන ආණ්ඩුවට රහසේ සහාය දෙමින් සිටින බව පක්ෂයේ හිටපු නායක සොමවංශ අමරසිංහ මහතා චෝදනා කරනවා. ජනතා සේවක පක්ෂය අනුරාධපුරයේදී අද පැවැත් වූ ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළා. ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණ යුනේ හරියටම මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා. අවුරුදු 50 සම්පූර්ණ වෙනකොට අපේ පක්ෂය පීල්ල පැන්නා. ඒ නිසා මම එළියට බැසිය යුතුයි. නැත්තම් පෞද්ගලික දවස්වල සිද්ධ වෙච්ච සියල්ලටම මමත් වගකිය යුත්තේක් වෙනවා. පෞද්ගලික මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න හිටපු විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ වෙනත් පක්ෂවල අය ඒ ඡන්දය දීම ප්‍රතික්ෂේප කරේ. දැන් ඒක ප්‍රතිඵලය හැටියට ආවා ආණ්ඩුවක් ඒකට කිව්වේ ජාතික ආණ්ඩුව කියලා. නෑ මේක හවුල් ආණ්ඩුවක්. ඇත්ත දේ ඒක. එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුංචි කොටසක් ඇතුලේ නැති වුණාට වැඩවලින් මේ හවුලට එකතු වෙච්ච තවත් පක්ෂ තියෙනවා. එකක් උතුරේ TNA පක්ෂය. අනිත් එක ජනතා විමුක්ති පෙරමුණ. යට සම්බන්ධයක් තියෙනවා. ඒක උඩිනුත් පේනවා. බොරුවට එළිය පෙළපාලිය. ඉන්ධන සඳහා හඳුන්වා දෙන නව මිල සූත්‍රය ඉදිරි දෙසතිය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එමගින් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල පහත වැටීමේ වාසිය ජනතාවට ලබා දී හැකි බවයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට අඛණ්ඩව පහත බැස ඇත්තේ පසුගිය වසර 5 තුළ වාර්තා වූ 15ම මිල සටහන් කරමින්. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ ඇමරිකානු ඩොලර් 37.93 දක්වා පහළ ගියා.
ඒ සැලකෙන්නේ 2008 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු බොරතෙල් බැරලයක් සඳහා වාර්තා වූ 15ම මිල ලෙසයි. ඊට අමතරව WTI බොරතෙල් බැරලයක මිලද 2009 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව 15 මගේ වාර්තා කරනවා. ඊයේම බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 35.62ක් ලෙසින්. වසරකට ආසන්න කාලයක් ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ ගියද එම සහනය අද දක්වාම ජනතාවට ලැබී නැහැ. මිල සූත්‍රය එන්නේ අපේ හැම පැත්තක්ම සලකලා බලලා උදාහරණයකට අපි ගන්නවා මේ බෙන්ච්මාර්ක් හැටියට ක්‍රූඩ් ඔයිල් මිල උදාහරණයකට අපි ගන්නේ ඩොලර් 50 හැටියට. ඊට පස්සේ ඩොලර් ෆ්ලක්චුේෂන් එක ඩොලර් එක 140 හැටියට. ඒකේ තියාගෙන ඊට පස්සේ අපිට 105ක් විතර වාසියක් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට එන විදිහට තුරු ටික රජයට ඕන තරම් ටැක්ස් ගෙවුවට අපිට කමන්නේ. අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ මෙම මිල සූත්‍රය අනුව මෙරට තෙල් මිල තීරණය වන කාලවකවානුවක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බවයි. ක්‍රියාත්මක වෙන දිනයක් ගැන අපි තීන්දුව කළා නෑ. ඉස්සෙල්ලා මේක දැන් සකස් කළා. අපේ අමාත්‍යාංශ නිලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් ඉස්සෙල්ලා දැන් කැබිනට් අනුමැතියට අපි දානවා. ඊට පස්සේ අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නවා කවදින්ද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. සිරිමැදුරු නිවාසනයක් ගන්න